අපි සීලේක පිහිටියට පස්සේ මතක තියාගන්න පරණ වැරදි ඔක්කොම හිතෙන් අයින් කරන්න. මන් දැන් සිල්වත්. මං මෙතන ඉදං ඉදිරියට යනවා කියලා එතන ඉදන් දියුණුව. ඉස්සර මං මේ වගේ පව්කං කරා මේ වගේ පව්කං කරා. එහෙම අකුසල් හිතන්න මොකද වෙන්නේ. අකුසල් වැඩෙනවා මතක තියාගන්න. අපේ හිතේ ස්වභාවය තමයි පින ගැන හිතන්න පිනට නැඹුරු වෙච්ච හිතක් හැදෙනවා. අකුසල් ගැන හිතන්න අකුසලයට නැඹුරු වෙච්ච හිතක් හැදෙනවා. ඒ නිසා හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නලා දුන්නේ සබ්බ පාපස්සා කරන. සියලු පාපී අකුසල් වලින් වලකින්. වෙච්ච වැරදි අකුසල් හිත ඒවා වඩන්නත් එපා. පන්සීල් සමාදන් වුණා මං කොහොමහරි මේ සීලේ රකින්නවා කියලා හිතුවා පරණේ ඔක්කොම අයින් කරන්න. අංගුලිමාල හාමුදුරුවෝ ගැන හිතන්න. අංගුලිමාල හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සේ හිතාගත්තා මං අලුතෙන් ඉපදුනා කියලා. අරියායි ජාතියා ජාතෝ. ආර්ය ජාතිය මං ඉපදුනා කියලා හිත හදාගත්තා. පරණ ජීවිතය ඔක්කොම හිතෙන් අයින් කර අලුත් උපතක් කියලා හිතුවා. එදා ඉදම් පුංචි සතෙක්කිවත් ජීවිතයක් තොර කරන්න නැතුව පුදුමාකාර සිල්වත් ජීවිතයක් ගත කරා පැවිදි වුණාට පස්සේ. දැන් ඔබම නිකං හිතන්න අංගුලිමාල හාමුදුරුවෝ පැවිදි වෙලා භාවනා කරද්දී වාඩි වෙලා කල්පනා කර හිටියනම් මං අසවලාටත් කෙටුවා එකයි. අර පවුලේ 3 දෙනෙකුට කෙටුව ඇඟිලි 3යි එතන. අන්න අර පවුලේ 4 දෙනෙක් මැරුවා ඇඟිලි 4යි 3යි 7යි. ඕවා ගණන් හද හිටියනම් භාවනාවක් වැඩෙනවද? නෑ. ඒ ඔක්කොම හිතෙන් අයින් කරා. අපි දන්නේ නැති කාලේ පුංචි කාලේ නොයේක් වැරදි වෙලා ඇති. සමහරවිට තරුණ කාලේ නොයෙක් වැරදි වෙච්ච ඇති. මැදි වයසේ ධර්මය ඔය හැවුණත් ගණන් ගන්න නැතුව ඕනේ අපායක ගිය දෙන් කී ඉන්නේ නැති. සමහර කෙනෙකුට පින මතුවෙන්න කාලයක් යනවා. ජීවිතේ ඔය බණ අහනවා යන්තම් පින්කම් කරනවා ඔය ගාණක් නැතුව ඔහොම ඉන්නවා. ඔය අතරේ මුළු ජීවිතේම වෙනස් වෙන එක බණපදයක් ඇහෙනවා කාගෙන් හරි. සමහරුන්ට එක සිදුවීමක් ජීවිතේම වෙනස් කරනවා. සමහරට එක බණපදේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. අන්න එතනදි හිතනවා මං අද ඉඳන් හැදෙනවා. අද ඉඳන් මං වෙනස් වෙනවා. අද ඉඳන් මම මේ වැරදි වැඩ ඔක්කොම නවත්තනවා. අද ඉඳන් මං හරියට පන්සිල් රකින්නවා. අන්න යාගේ ජීවිතේ වෙනස් වෙන තැන මං අද ඉඳන් හැදෙනවා කියලා අදිෂ්ඨානෙන් පන්සිල් සමාදන් වුණාද එයා දක්ෂ වෙන්න ඕනේ පරණ වැරදි හිතෙන් අයින් කරන්න. මං දැන් සිල්වත්. පරණේව මට අදාළ නැහැ.